ඉතිහාසයේ මතය සඳහන් කරන්න පුළුවන්. මේක ඉතා පාරිසරික වටිනාකමක් තියෙන විහාරයක් වෙන මේක වනාන්තර සහිත කඳුකර ප්‍රදේශයක තමයි පිහිටලා තියෙන්නේ. 1972 දී මායම් කන්ද වනාන්තර රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේක රක්ෂිතයට මායිම තමයි මේ විහාරස්ථානයේ පිහිටලා තියෙන්නේ. ඒක නිසා මේක පුරාවිද්‍යා ආරක්ෂිත ස්ථානයක් ලෙස අද හඳුන්වනවා මේ විහාරස්ථානය. ලංකාවේ මේ වගේ සැලවුණු පුරා